සුබ දවසක් සියලුම දෙනාට. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ මලියා එඩිට් YouTube channel එකත් එක්ක. ඉතින් අද අපේ කතාව තමයි නොලියුණු අවසානය. අපි බලමු අද කතාව මොකක්ද කියලා. නගරයේ කාර්යබහුල වීදියක කොනක තිබුණු ඒ පුංචි කෝපි කඩය එදත් වෙනදා වගේම සුවඳයි. සෙනුර ජෙලටින් වීදුරුව දෙස බලාගෙන හිටියේ හරියට ඒක ඇතුලේ Tamanගේ අතීතය පේනවා වගේ. මීට අවුරුදු 2කට කලින් මේ වගේම වැහි දවසක තමයි සෙනුරයි නිර්මලී අවසන් වතාවට හමු වුණේ. එදා ඇය ඇඳගෙන හිටපු නිල් පාට ඇඳුම සෙනුරට අද වගේ මතකයි. අපිට ගැලපෙන්න බැරි තැන් වැඩි සෙනුර. ඇය කිව්වේ ඊටාම හැමින්. ඒත් ඒ වචන ටික සෙනුරගේ ලෝකයම කඩා වටන්න තරම් හයියෙන් ඇහුණා. සෙනුර ඇගෙන් හේතු ඇහුවේ නෑ. ආදරය කියන්නේ අල්ලාගෙන ඉන්න එක වගේම සමහර වෙලාවට අත්හැරීම කියලත් ඔහු දැනගෙන හිටියා. ඇය ඇවිදගෙන යන දිහා බලන් ඉද්දී ඔහුට හිතුනේ තමන්ගේ පපුවෙන් කොටසක් ඇය අරන් යනවා වගේ දැනීමක්. අද අවුරුදු 2කට පස්සේ ඔහු ආයෙමත් ඒ මේසේම වාඩි වෙලා ඉන්නවා. දුරකථනයේ තිරය මත ඇයගේ අලුත් ඡායාරූපයක්. ඇය වෙනත් කෙනෙකුගේ අත අල්ලාගෙන hina වෙනවා. ඒ hinaව ඇතුලේ සෙනුරට ආйти වුණු කිසිම මතකයක් ඉතිරි වෙලා නැති පාටයි. කෝපි කෝපය සීතල වෙලා. ඒත් සෙනුරට ඒක බොන්න හදිසියක් නැහැ. විරහව කියන්නේ ඒ පුද්ගලයා නැති අඩුව විතරක් නෙමෙයි. ඒ පුද්ගලයා එක්ක මැරුණු Tamanගේම කොටසක් එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන එකයි. ඔහු නැගිටලා කඩෙන් එළියට ආවා. වැස්ස පටන් අරන්. ඔහු කුඩේ ඉහළගත්තේ නැහැ. තෙමෙන වැහි බින්දු අතරේ Tamanගේ කඳුළු හංග ගන්න එක ලේසි කියලා ඔහුට හිතුණා. ඉතින් අද කතාව ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ෂෝට් ඇන්ඩ් ස්වීට් නේද? එහෙනම් ඔයාලගේ මේ අදහසත් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න කියන ගම අපි අදට ගිහින් එන්නම්. හැමදාම මේ වගේ කතා බලන්න ආසයි නම් ඔයාලා එහෙනම් කරන්න තියෙන එකම එක දෙයයි අපේ YouTube channel එක subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් all දාලා තියාගන්න. එහෙනම් අපි අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.